බල්ලෝ හදනවනම් වගකීමෙන් බල්ලෝ හදන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. දවස් 3කට විතර පස්සේ තමයි නැගිට ගත්තේ හරියට දැන්. ඒ නිසා මේ වීඩියෝ කරන්න හිතුනේ. මෙච්චර කාලයක් බල්ලොන්වත් බේරලා අපිත් බේරිලා මම පාරේ ගිහිල්ලා තියෙනවා. හැබැයි පෙරේද මට ඒක මිස් වුණා. හිතපු නැති විදියට බල්ලෙක් පැන්න පාරට අය කර කියා ගන්න දෙයක් නැති ගන්නටම. ඉතින් මම බොහොම ආදරෙන් ඉල්ලන්නේ බල්ලෝ ගෙවල් වල හදනවනම් පරිස්සම් කරගන්න. එහෙම හදන ගොඩක් අය මම දැනුවත් ඉන්නවා. එයාලා මාර විදියට බල්ලෝ පරිස්සම් කරනවා. බල්ලොන් ආරක්ෂා කරනවා. ඒ අයට මම රෙස්පෙක්ට් කරනවා. සමහර බල්ලෝ ඉන්නවා අපිට හිතා ගන්න බැරි ෂණයෙන් පයින්නවා. මේ වෙලාවට අපිට මුකුත් කරගන්න බෑ. එන රයිඩර් පට්ට අසරණයි. මගේ බයිකේ හැපෙන්න ගිය බල්ලත් ගෙදරක හදන බල්ලෙක්ම තමයි. එතන හිටපු මිනිස්සු ගොඩක් උදව් කරා. විශේෂයෙන්ම පික්මී රයිඩර් කෙනෙක්. ගයාන් කියලා රයිඩර් කෙනෙක් පට්ට සපෝට් එකක් දුන්නේ. ඒක ගැන විශේෂයෙන් කියන්න ඕන. එතන පළතුරු කඩයක් තිබ්බා. බොරලස්ගමුවේ පාකේ පාස් කරගෙන යනකොට වම්මත පැත්තේ පළතුරු කඩයක් තියෙනවා. මේ පළතුරු කඩේ නංගියනේ. අයිස් කැට තියලා මගේ අත මේ පුළුවන් තරම් ක්ලීන් කරලා තුවාල ක්ලීන් කරලා ඊට පස්සේ අර පික්මී රයිඩර් කෙනෙක්. හරිද? මම මේකින්ද හොඳට අහගන්න පික්මී රයිඩර් කෙනෙක්. කුරුණෑගල පැත්තේ ගෙවල් තියෙන්නේ. මේ බෝඩ් ලා ඉන්නේ බොරලස්ගමුවේ. පොර එතන ඉඳලා මගේ බයිකෙත් අයින් කරලා ඔක්කොම කරලා ටක් ගාලා බෝඩියට ගිහිල්ලා එන්නම්. එතන ප්‍රථමේ ෆස්ට් එයිඩ් තියෙනවා යාගාව කියලා. එයා ෆස්ට් එයිඩ් අරගෙන ඇවිල්ලා එතන තියාගෙන මගේ තුවාලේ ක්ලීන් කරලා බෙහෙත් දාලා එයා එතනින් ගියා. කොහොම හරි පැය ගාණක් එයා මං වෙනුවෙන් හිටිය මංගාවට වෙලා. ඇක්සිඩන්ට් වෙච්ච මංගාවට. ඒ වගේ අත්දැකීමක් මම ලබලා නැහැ කිසිම වෙලාවක. ජීවිතේ පළවෙනි පාරට එච්චර උදව් කරන මිනිස්සු ඉන්නවා කියලා මට තේරුණා. ඉතින් ඒ පළතුරු කඩේ නංගි කෝල් කරලා පවා ඇහුවා අයියේ හොඳයිද කියලා. මම නම්බර් එක දන්නෙත් නැහැ එතකොට. මම නම්බර් එක දීලා ආවේ මගේ එක. මොකද මගේ බෑග් එකේ මෙතන තිබ්බේ. බයික් එකේ එහෙම. ඒ නිසා. ඊ නංගි කෝල් කරලා අහනවා මට හොඳයිද කියලා. බලන්න කොච්චර හොඳ මිනිස්සුද කියලා. ඒ පික්මී රයිඩර් ගයාන් සහෝදරයා සහ පළතුරු කඩේ නංගි. ඔයාලා දෙන්න සුපිරි චරිත. සමස්තයක් විතර ගත්තොත් මචං මේ 2026 හැපි නිව් ඉයර් කියලා මම පෝස්ට් එකක්වත් දාලා නැහැ. හේතුව මට එච්චර සුබ නැති හින්දා. කිව්වට විශ්වාස කරපන් දෙසැම්බර් 20 පස්සේ මේ වෙනකන් කිසිම ආදායමක් නැහැ. මම දන්නවා මේ මොහොතේ අලුත් අවුරුද්ද අමුතරම ගෙලවිච්ච උන් ඉන්නවා. අපි උඹලා වගේ තමයි උන් ඉන්නවා. ඒ නිසා මානසිකව වැටෙන්න එපා. අලු ගසලා නැගිටින කුරුල්ලෙක් විදියට අපිට නැගිටින්න පුළුවන්. අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන් එක දිගට කරදර ආවා. හැබැයි එහෙමයි කියලා මචං අපි කවදාවත් නෙගටිව් වෙන්න හොඳ නැහැ. අපි පොසිටිව් වෙන්න ඕන. අපි පොසිටිව් කරගන්න ඕන බං. අපි සුබ කරගන්න ඕන. අපි සුබ කරගමු. හැබැයි කවදාවත් වැටෙන්න හොඳ නැහැ මචං. රයිට්? එහෙනම් be positive. Happy New Year 2026.